කැනෝලා කියන නම තියලා තියෙන 1978 දී ඕලා කියලා කියන්නේ තෙල් කියන තේරුම තියෙන වචනයක්. ඉතින් ඕලා කියන වචනයයි කැනේඩියන් කියන නමයි දෙක එකතු කරලා තමයි කැනෝලා කියන නම මේ ශාකයට තියලා තියෙන්නේ. අද මම අවුරුද්දකට එක පාරක් පිපෙන ලස්සන කැනෝලා ෆීල්ඩ් එකකට යන්න කල්පනා කරා. අද ටිකක් වැහිබර දවසක් කොහොමුණත් ඉතින් වෙලාව හොයාගන්න පුළුවන් විදියටනේ මේ වගේ තැන්වලට යන්න වෙන්නේ. අපි ගිහිල්ලා බලමු. ඇඩිලේඩ් වල ඉඳලා කිලෝමීටර 140ක් විතර දුර ගෙවාගෙන එන්න පුළුවන් ක්ලෙයා වැලි වලට. ක්ලෙයා වැලි වලට ආවම අපිට මෙන්න මේ කැනෝලා ෆීල්ඩ්ස් දැක බලා ගන්න පුළුවන්. මේ කැනෝලා ෆීල්ඩ්ස් තියෙන්නේ බොහොම පොඩි කාලයයි. නිකන් අවුරුද්දකට එකපාරයි අපිට මේවා දකින්න පුළුවන් වෙන්නේ. සාමාන්‍යයෙන් අගෝස්තු මාසයේ ඉඳලා සැප්තැම්බර් මාසයේ අග විතර වෙනකන් තමයි මේ මල් පිපිලා තියෙනවා කහ පාටට දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ක්ලෙයා වැලි වල බොහෝ ප්‍රදේශවල මේ විදියට කහ පාටින් මල් පිපිලා පුදුම ලස්සනක් තියෙනවා. කැනේඩියානු විද්‍යාඥයන් පිරිසක් වසර ගණනාවක් තිස්සේ කරපු පරීක්ෂණවල ප්‍රතිඵලයක් විදියට තමයි මේ කැනෝලා කියන ශාකය හොයාගෙන තියෙන්නේ. 1970 ගණන් වල තමයි මේ සිද්ධිය සිද්ධ වෙලා තියෙන්නේ. ඇත්තටම ආහාරයට ගැනීමට සෞඛ්‍ය ආරක්ෂිත ඒ වගේම මෘදු තෙල් වර්ගයක් සොයා ගැනීමේ ප්‍රතිඵලයක අවසන් ප්‍රතිඵලය තමයි මේ කැනෝලා කියන ශාකය සොයාගත්ත එක. 1974 තමයි පළවෙනි කැනෝලා වගාව සිද්ධ කරලා තියෙන්නේ කැනඩාවේදී. අප්‍රේල් මාසේ තමයි කැනෝලා බීජ වැපිරීම එහෙම නැත්නම් වගා කිරීම සිද්ධ කරන්නේ. හරියටම අගෝස්තු මාසේ මැද ඉඳලා සැප්තැම්බර් දක්වා සාමාන්‍යයෙන් සති 2-5 අතර කාලයක් කැනෝලා මල් පිපිලා තියෙනවා. කාලය නිවැරදිව තීරණය වෙන්නේ පවතින දේශගුණ තත්ත්වයන් එක්ක සහ භූමියේ පිහිටීමත් එක්ක. කැනෝලා ශාකයේ මුළු ජීවිත කාලය මාස 3මාරයි. සාමාන්‍යයෙන් කැනෝලා ගසක් උස අඩි 3-5 අතර ප්‍රමාණයට වර්ධනය වෙනවා. කැනෝලා සීඩ්ස් එහෙමත් නැත්නම් කැනෝලා ඇට දුඹුරු පාටට හැරුණම අස්වැනු නෙලීම ආරම්භ කරනවා. විශාල යන්ත්‍රයක් ආධාරයෙන් තමයි අස්වැනු නෙලීම සිද්ධ කරන්නේ. කැනඩාව, චීනය, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, රුසියාව, ජර්මනිය, ප්‍රංශය, යුක්‍රේනය, පෝලන්තය,
ඇමරිකාව වගේ රටවල් වල තමයි විශාල වශයෙන් කැනෝලා වගාව සිද්ධ කරන්නේ. මේ ශාකයට කැනෝලා කියන නම තියලා තියෙන 1978 දී ඕලා කියලා කියන්නේ තෙල් කියන තේරුම තියෙන වචනයක්. ඉතින් ඕලා කියන වචනයයි කැනඩාවේදී මේ ශාකය නිර්මාණය කරපු හින්දා එහෙමත් නැත්නම් මේ ශාකය හොයාගත්ත නිසා කැනේඩියන් කියන නමයි දෙක එකතු කරලා තමයි කැනෝලා කියන නම මේ ශාකයට තියලා තියෙන්නේ. කැනෝලා ශාකයේ බීජවල 45% පමණ තෙල් අඩංගු වෙනවා. මේ බීජ නෙලා ගැනීමෙන් පස්සේ තලලා තෙල් ලබාගෙන පිරිපහදු කිරීමේ ක්‍රියාවලියෙන් පස්සේ භාවිතයට ගන්නවා. ඉතිරි වෙන බීජ ද්‍රව්‍ය සත්ව ආහාර විදිහට පාවිච්චි කරනවා. කැනෝලා තෙල් හොඳ මේද වලින් පොහොසත් වගේම රුධිරයේ LDL කොලෙස්ටරෝල් අඩු කිරීමට උපකාරී වෙනවා. කැනෝලා තෙල් වල සම්තෘප්ත මේදය සාමාන්‍යයෙන් ආහාර පිසෙන තෙල් වලට වඩා අඩු මට්ටමක්. ඒ කියන්නේ 7% ප්‍රමාණයක් තමයි අඩංගු වෙන්නේ. ට්‍රාන්ස් මේදය අඩංගු වෙන්නේ නැහැ. හෘද රෝග අවදානම අඩු කරන්න කැනෝලා ඔයිල් උපකාරී වන බව තමයි විද්‍යාත්මක පැහැදිලි කිරීම.